ඊට පස්සේ වත් පිළිවෙත් හරියටම කරා මාසයක් කරලා දෙවියන්ගේ නාමයේ පූජාවට සම්බන්ධ වුණා. ගිය අවුරුද්දේ 2000 I got this light inside of me. I follow my heart, it's guiding me. You need love for the heights you're trying to reach. And don't lie to me, who you trying to be. Hey, and you can be who you wanna be. I wanna be free. I wanna be me. And I'ma get it like who you wanna be, who you wanna be. You can manifest it all, take what's underneath and bring it to the surface. You got a bigger purpose, and I've been out here working on myself, cause I gotta do what's best for me. Getting ready for a day with my destiny. I did deep, so I ඉතින් ඒකටත් මේ අපි ආධාරයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අනේ ලොකු දෙයක්. මේ දවස්වල වහලේ ගහන කටයුත්ත ඒ ටික කරගෙන යනවා. ඉතින් පහුගිය දවස්වල අර සිමෙන්ති වැඩ ඉතින් බාසුන් නැහැට අත් උදව් දෙන්නේ මමයි තව මේ ළමයි දෙතුන් දෙනෙකුයි ඔය එන පොඩි හාමුදුරුවෝ කීප නමකුයි තමයි ඉතින් අත්වැඩ දෙන්නේ. දැන් තමයි පොඩ්ඩක් මේ දවස්වල වහලේ ගහනකම් පොඩ්ඩක් නවත්තලා ඉන්නේ ඒකයි. නැවතුවට පස්සේ මේ කියන්නේ වහලේ ගහලා ඉවර වෙලා මේ ගර්භණී අම්මලාට සිල් ගන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න යන බොබෝයිට. මේ මම දැක්ක දාලා තිනවා සෙවිලිට හඩු වලට ආධාර කරන්න කියලානේ. ඔව් දාලා තියෙන්නේ. ඒක තාම කරන්න පුළුවන් නේද හාමුදුරුවෝ? පුළුවන්. ඒ අර මේ ඒ වෙලාවේ අර දාපු තෙල් සුරේ තාමත් ඒක තියෙනවා. ඒක අපි ගාට කියලා අලුත් කරලා තාමත් ඒක පළඳිනවා මේ සුරේ. කමක් නෑ අර කියලා තියෙන විදිහට මේ සාමාන්‍යයෙන් මාසෙ මොනසේ අලුත් කරලා දාගන්න. ඒක කරන එක හොඳයි. ඊළඟට හාමුදුරනේ මේ දරුපටි හම්බුනාම මාස 3ක් විතර පහුණාට පස්සේ හාමුදුරුවෝ දැදකින්නත් එන්න බලාපොරොත්තු වෙනවා. හරි එන්න කලින් මට අනිවාර්යෙන් මතක් කරලා කෝල් කරන්න. සමහර අය කෝල් කරන්නේ නැතුව එන්නේ කියන්නේ නැතුව එන්නේ. ඒ නිසා මේ මතක් කරලා අනිවාර්යයෙන්ම මේ කෝල් කරලා කියන්න මට හොඳේ වේලාසනේ. එතකොට හාමුදුරනේ ආදායම් අර දාලා තියෙන ගිණුම් අංකෙට ඒ පෝස්ට් එකේ තියෙන ගිණුම් අංකෙට දාන්න පුළුවන්. පුළුවන් නේ. එහෙනම් තෙරුවන් සරණයි හාමුදුරනේ. හරි තෙරුවන් සරණයි.